ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. අපි මේ බෑග් එක ගොතන විදිය බලමු. මේ බෑග් එකේ උඩ කොටස් දෙපැත්ත දෙකයි අඩිය කොටසයි ගොතන්නේ සිංගල් ක්‍රොෂේ වලින්. මැද ටික ගොතන්නේ half double ක්‍රොෂේ වලින්. ඒතකොට පැටර්න් දෙකකින් හරස් පේලි ගෙතුමක් තමයි ගොතන්නේ. මේ බෑග් එකේ මේ දිගට චේන් එක ගොතාගෙන ඒ චේන් එක හරස් අතර පේලි ගෙතුමක් තමයි මේ බෑග් එකේ ගොතන්නේ. දැන් බලමු ඒක ගොතාගන්නේ කොහොමද කියලා. ඔයාලට මම එක මෙන්න මේ විදිහේ chart එකකින් පැහැදිලි කරනවා. මේ බෑග් එකේ උඩ කොටස සිංගල් ක්‍රොෂේ 6ක් මුලින් ගොතා ගන්නවා. ඊට පස්සේ half double ක්‍රොෂේ 21ක් ගොතා ගන්නවා. ඊළඟට සිංගල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්නවා. ආයි half double ක්‍රොෂේ 21යි සිංගල් ක්‍රොෂේ 6යි. මේ විදිහට බෙදලා වෙන් කරගෙන තමයි හරියටම අපි ගොතා ගන්න ඕනේ. මේ ස්ටිචස් ගාන හරියටම ගණන් කරලා ගොතන්න ඕනේ. මේ බෑග් එකේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ. මැද සිංගල් ක්‍රොෂේ 6 තමයි අඩිය කොටසට එන්නේ. අනිත් දෙපැත්ත ටික බෑග් එකේ දෙපැත්ත කොටස. අපි දැන් බලමු ගොතන විදිහ. මුලින්ම මේ වගේ ලූප් එකක් හදාගෙන අපි චේන් එකක් ගොතා ගන්න ඕනේ. දිගට සම්පූර්ණ ස්ටිච් දන්වැල් 60ක් ගණන් කරලා ගොතා ගන්න. ඔයාලා හරියටම දන්වැල් 60ක් ගොතන්න ඕනේ. චේන් එකේ බෑග් එකේ සම්පූර්ණ දිගට වෙන චේන් 60ක් ගොතා ගන්න. ඊට පස්සේ මේ විදිහට අපි චේන් 60 ගොතා ගත්තට පස්සේ මම අර chart එකේ පෙන්නන විදිහට මුලින්ම චේන් 6ක් ගණන් කරලා 7 වෙනි චේන් එකට ඔයාලා මාක් එකක් තියාගන්න. ස්ටිච් මාකර්ස් නැත්නම් 60 කටුවක් කොන්න කටුවක් වගේ දේවල් පාවිච්චි කරලා මාක් එකක් තියාගන්න. ඊළඟට එතන ඉඳන් ඉස්සරහට 21 චේන් 21 වෙනි චේන් එකට වෙනකන් ගණන් කරලා එතන මාක් එක දාගන්න. ආයෙ චේන් 6කින් මාක් එක දාගන්න. ඒ විදිහට කොටස් හතරට 6යි 21යි 6යි 21යි 6යි යන විදිහට මාක් කරගන්න. ඊට පස්සේ අපි 60 චේන් 60 ගොතා ගත්ත තැන අවසානට තවත් චේන් එකක් දාගන්න. ඊට පස්සේ කටුව මාරු කරලා මේ විදිහට සිංගල් ක්‍රොෂේ 6ක් දාගන්න. අපි මෙතන මුලින්ම සිංගල් ක්‍රොෂේ 6 මාක් කරගත්ත තැන වෙනකන් දාගන්න. ඊට පස්සේ එතනදී අපි දාගන්න ඕනේ 7 වෙනි චේන් එකේ ඉඳලා half double crochet එක දාගන්නේ. මේ විදිහට කටුව වටේට නූල පටලවලා අරගෙන එතකොට ලූප් 3ක් එනවා කටුවට. ඒ 3 අතරෙම නූල ගන්න මේ විදිහට. මෙන්න මේ විදිහට චේන් 21කටම half double crochet දාගන්න. මුලින් ගොතාගත්ත චේන් 6ට සිංගල් ක්‍රොෂේ 6යි. එතන ඉඳන් ඉස්සරහට half double crochet 21යි. ඒ වගේම ඔයාලා මතක ඇතුව මෙතන මේ චේන් 6 තියෙන තැන මාක් එක දාගන්න. ඔයාලට නැත්නම් ඊළඟ වටේ යද්දි අපහසුයි හොයා ගන්න. මේ විදිහට අපි මාක් කරගත්ත තැනට වෙනකන් half double crochet 21යි. ඊළඟට ආයි සිංගල් ක්‍රොෂේ 6යි. ඊළඟට half double crochet 21යි. ඒ විදිහට ඔයාලා ගොතා ගන්න. ගොතාගෙන ඉවරනහම ඔයාලට මෙන්න මේ විදිහට තමයි පළවෙනි පේලියේ පේන්නේ. ඊළඟට අපිට කරන් තියෙන අවසානයේට චේන් එකක් දාලා මේ විදිහට හරව ගන්න. හරවගෙන ඔයාලා මෙතන බෑක් ලූප් එකෙන් විතරක් කටුව යවලා මේ විදිහට පළවෙනි සිංගල් ක්‍රොෂේ 6 දාගන්න. මේ විදිහට බෑක් ලූප් එකෙන් විතරයි කටන්නේ. ඒ විදිහට තමයි ඊළඟ පේලියත් කලින් පේලිය වගේම මුලින් සිංගල් ක්‍රොෂේ 6යි. ඊළඟට half double crochet 21යි. ආයෙ සිංගල් ක්‍රොෂේ 6යි. ආයෙ half double crochet 21යි. ආයෙ සිංගල් ක්‍රොෂේ 6යි. ඒ විදිහට දෙවෙනි පේලියත් ගොතා ගන්න. ඒ විදිහටම මේ පේලි ඔයාලට බෑග් එකේ අවශ්‍ය පළල වෙනකම් මේ පැටර්න් එකටම තමයි ගොතාගෙන යන්න තියෙන්නේ. බෑක් ලූප් එකෙන් ගොතන්න ඕනේ. ඔයාලා මතක ඇතුව මේ විදිහට මාකර් එක තියාගෙනම ගොතාගෙන යන්න. එතකොට ඔයාලට ස්ටිච් ගන්න වර්ධින්න නැතුව ගොතාගෙන යන්න පුළුවන්. මේ විදිහට බෑක් ලූප් එකෙන් ගෙතුවාම තමයි බෑග් එකේ අර දාර වගේ විදිහට හැඩේ එන්නේ අපිට. මෙන්න මේක මේ අපි ගන්න පටිය දෙකර නවපු ප්‍රමාණයට තමයි බෑග් එකේ උස්ස වෙන්නේ අපිට. දෙවෙනි පේලියේ ගෙතුවා මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ. මේ අපිට පේනවා මේ වගේ දාර වගේ ස්වභාවයට ඇවිල්ලා තියෙන්නේ. ඒ බෑක් ලූප් එකෙන් ගෙතුවා මේ විදිහට ඔයාලගේ බෑග් එකේ අවශ්‍ය පළල වෙනකන් බෑක් ලූප් එකෙන් ගොතාගෙන යන්න. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මේ බෑග් එකේ ඊටු ටික ගොතලා අවසන් කරන හැටි අරගෙන එන්නම්.